Hi ළමයි, welcome to my YouTube channel. අද ලස්සන ගමනක් යන්නයි යන්නේ. ඉතින් ඔයාලත් එන්නකො මං එක්ක යන්න. ඉතින් අපි අද යන්නේ බුලත් කොහුපිටියට ගිහින් දේදුගල පාරේ හම්බෙන ලස්සන දියඇලි ටික බලන්නයි. දේදුගල පහ වුණාට පස්සේ පැලම්පිටියේ තියෙන ලස්සන view point එකයි බලන්න. බුලත් කොහුපිටියෙන් හැරිලා දේදුගල පාරේ යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන ඇල්ල තමයි රිකිලි ඇල්ල. මේක මීටර් 90ක් උසයි. ඒ ඇල්ල බලලා අපි තව පාරේ ටික දුරක් යද්දි අපිට ඊට පස්සේ හම්බෙනවා නලඟන ඇල්ල. ඒක නම් රිකිලි ඇල්ල බලනවා වගේ නිකන් බලන්න බෑ. එතන ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරන් තමයි බලන්න ඕනේ. අපි අදින ටිකට් කවුන්ටරේ වහලා තිබ්බේ. අපි උදේම ගිය නිසා මං හිතන විදිහට ටිකට් එකක් රුපියල් 50ක් වෙනවා. මේ තියෙන නලඟන ඇල්ල. ඔයාලත් අනිවාර්යෙන් ගිහින් බලන්න ළමයි, මාරම ලස්සනයි. ඒ පාරේ යද්දි වුණත් චුට්ටක්වත් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සන view එකක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බුන ඇල්ල තමයි රුක්මල් ඇල්ල. ඒක නම් තියෙන්නේ පාර අයිනෙමයි. එතනම තියෙනවා චුටි කඩයක්. මේ තියෙන කඩේ, ඒ කඩේ රොටි වඩේ රස කෑම කොටක් තියෙනවා. මාරම රසයි කෑම. අපිත් එතනින් රොටි කෑවා. තව එකේ තියෙනවා පැන්කේක්. ඒවත් මාරම රහයි. ඔය තමයි ওই පාරේ හම්බෙන ප්‍රධාන දියඇලි 3. ඊට අමතරව නාන්න පුළුවන් තැන්, තව වතුර තියෙන දියපාරවල් ගොඩක් බලා ගන්න පුළුවන්. අපි දැන් යමු පැලම්පිටිය view point එක බලන්න. ඒක අලුතෙන් තමයි හදලා තියෙන්නේ. එතනට ගියාම වටේ මාරම ලස්සන view එකක් පේනවා. ඔයාලත් බලන්න. ළමයි, ඔයාලා මේ පරිසරය බලන්න ආවට කමක් නැහැ. ඔයාලා ගේන හැම දෙයක්ම ආපහු අරන් යන්න. මෙහෙම දාලා යන්න එපා. මම වීඩියෝ එකේ මෙතන තියෙන දේවල් පෙන්නුවා කලින්. ඒ හින්දා ඔයාලා ගේන හැම දෙයක්ම අරගෙන යන්න. ඔය තියෙන්නේ දොළොස්බාගේ පාර. ඔය උඩහා පාරෙන් දොළොස්බාගේ පහු කරා නුවර පැත්තේ ඉඳන් එන කෙනෙක්ට නම් ඒ පැත්තෙන් නුවරටම ගිය හැකි. ඒ පාරත් ගොඩක් ලස්සනයි ළමයි. ඒ පැත්තේ තනිකර තියෙන්නේ තේ වතු කඳු වල අර තේවා වල හින්දා මාරම ලස්සනක් තියෙන්නේ. මේකේ ඊගාවට ඒකේ වීඩියෝ එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. අමතක කර channel එක subscribe කරලා තියාගන්න.